something like that channel එකෙන් අද අපි කතා කරන්නේ මහා මේරුව වගේ මිනිස්සෙක් වෙන්න. මහා මේරුව වගේ කියන්නේ ලොකු හදවතක් තියෙන, ලොකු දරා ගැනීමක් තියෙන, ලොකු ඉවසීමක් තියෙන, මහා තඩි එන ශක්තිමත් පර්වතයක් වගේ මිනිස්සෙක් වෙන්න කියන කාරණාව ගැන. ඉතින් අද දවස පුරාම ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා, හෙට්ටු වෙලා, මට්ටු වෙලා, කැඩිලා, වැටිලා, බිඳිලා, තෙරපිලා ආයමත් නැගිටලා ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා something like that අපේ පහන් කනුව යටට කනාමැදිරියෝ සින්දු කියන තැන පහන් කනුව යටට ඔය ඇවිල්ලා ඉන්නවා. ඉතින් අදත් මම කියන්නේ ඔයාට හිමීට හුස්මක් ගන්න, පපුවේ තියෙන බර ගතිය හිමීට එළියට දාන්න, දොට්ට දාන්න. අද මම ඔයාට කියන්නේ ගල් හිතක් තියෙන මිනිසෙක් වෙන්න කියලා නෙවෙයි. අඬන්නේ නැති, රිදෙන්නේ නැති, හැංගීම් නැති මිනිසෙක් වෙන්න කියලාත් නෙවෙයි. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න යන්නේ රිදුනත් දරා ගන්න පුළුවන් හිතක් හදාගන්න හැටි. කුණාටු ආවත් නොවැටෙන, නොකැඩෙන, නොසැලෙන මහමේරුව වගේ මිනිසෙක් වෙන හැටි. රුසියානු සාහිත්‍යයේ ශීත කාලය කියන්නේ සීතල විතරක් නෙවෙයි. ඒක මිනිසෙක්ගේ හිත පරීක්ෂා කරන දීර්ඝ නිහඬ කාලයක්. රුසියානු සාහිත්‍යයේ මිනිස්සු ශීත කාලය රිප්‍රසන්ට් කරන්නේ, කවිවලට නගන්නේ මේ විදිහට. හිම වැටෙනවා, ගංගා මිදෙනවා, ගස්වල කොළ සේරම නැති වෙනවා, මුළු වනාන්තරයම මැරිලා වගේ පේනවා. හැබැයි ඒ ගස් මැරිලා නෑ. ඒවා වසන්තයේ එනකම් දරාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් රුසියාවේ ශීත කාලයේ හැදෙන ගහක් වගේ ඉන්න, දරාගෙන ඉන්න පුළුවන්. කිසිම ප්‍රෝග්‍රස් එකක් නැතත්, කිසිම සලකුණක්වත් නැතත්, ජීවිතේ ජය ගන්නවා කියලා කිසිම හෝඩුවාවක්වත් නැති තැනක වුණත් බලාපොරොත්තු තියාගෙන දරාගෙන ඉන්න මහමේරුව වගේ දරාගෙන ඉන්න ඔයාලට පුළුවන්. ජීවිතේ සමහර කාලත් ඒ වගේ. වාගේ ජීවිතේට ශීත කාලේ කෙනෙක් දාලයයි, විශ්වාස කරපු කෙනෙක් වගේ හිත රිද්දයි. හදපු දෙයක් කඩාගෙන වැටේ, බිමටම කඩාගෙන වැටේ. සල්ලි නැති වෙයි, තනිකම දැනෙයි. සමහර රැයවල් වල තව කොච්චර දරා ගන්නද මම කියලා ඔයාටම හිතෙයි, ඔයාටම දැනෙයි. ඒ වෙලාවට මතක තියාගන්න ශීත කාලය කියන්නේ වනාන්තරයේ අවසානය නෙවෙයි. ඒක වසන්තයට කලින් එන නිහඬ පරිච්ඡේදයක්. මහමේරුවක් ගැන හිතන්න. කුණාටුවක් එනවා, වැස්ස වහිනවා, අකුණු ගහනවා, හිම වැටෙනවා, සුළඟ කෑ ගහනවා. ඒත් කන්ද මහමේරුව සුළඟත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. වැස්සට බැන බැන ඉන්නෙත් නැහැ. ඒක නිහඬවම දරා ගන්නවා. මොකද කන්ද දන්නවා කුණාටුව යනවා. හැබැයි කන්ද ඉතුරු වෙනවා. ඔයාටත් ඒ වගේ හිතක් ඕනි. දරා ගන්න පුළුවන් මිනිස්සෙක් කියන්නේ හැමදේම නිහඬව ඉවසන කෙනෙක් නෙවෙයි. වැරදි කරන මිනිසුන්ව දොට්ට දාන්න පුළුවන් හයිය මේ මිනිස්සයා ගාව තියෙනවා. වැරදි කරන මිනිස්සුන්ට හැමදාම අවස්ථා දෙන්නේ නැහැ මේ මිනිස්සු. ශක්තිමත් මහමේරුව වගේ මිනිස්සු වැරදි කරන මිනිස්සුන්ට හැමදාම අවස්ථා දෙදී හුරතල් කරන්නේ නැහැ. Tamanට රිදවන තැනක බලෙන් නවතිලා ඉන්නෙත් නැහැ. අනුන්ගේ හොර මිනිස්සු වෙලා, හොර ගෑනු වෙලා එහෙම Tamanට රිදෙන තැන්වල එහෙම බලෙන් නැවතිලා ඉන්නෙත් නැහැ. සමහර වෙලාවට දරා ගැනීම කියන්නේ අතහැරලා ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය. මේ ඇති. තව මෙච්චරයි, තව නාඩගම් ඕනේ නැහැ. මේ ඇති කියලා දොරක් වහන්න පුළුවන්. ජීවිතයේ සමහර දොරවල් වහන්න පුළුවන් ශක්තිය තමයි දරා ගැනීම සහ මහමේරුව කියලා කියන්නේ. කඳුළු පිහදාගෙන ආයෙත් ඇවිදින්න පුළුවන් ශක්තියට තමයි දරා ගැනීම සහ මහමේරුව කියන්නේ. රුසියාවේ බර්ච් ගස් ආ දැකලා තියෙනවද? මම රුසියානු සාහිත්‍යයට ගොඩක් ආදරය කරන හින්දා මම මේ දේවල් ගැන දන්නවා. රුසියාවේ බර්ච් ගස් දැඩි සීතල අතරෙත් හිටගෙන ඉන්නවා. ඒවා ශක්තිමත් වෙන්නේ කවදාවත් සුළඟ නොවැදුණු හින්දා නෙවෙයි. සුළඟ වැදුනත් නැවතත් හිටගෙන ඉන්න පුළුවන් හින්දා. වත් එහෙම වෙන්න. ජීවිතේ වට හැමදාම මල් දෙන්නේ නැහැ. සමහර දවසක කටු දෙනවා. සමහර දවසක හිතපුවත් නැති කටු දෙනවා. හැබැයි කටුවක් ඇනුණා කියලා මල් වලට වෛර කරන්න එපා. එක මිනිස්සෙක් රැවට්ටුවා කියලා හැම මිනිස්සයා ගැනම සැක කරන්න එපා. එක ආදරයක් කැඩුනා කියලා ආදරය ගැන විශ්වාසය නැති කරගන්න එපා. ශක්තිමත් වෙන්න. හැබැයි මෘදුකම, සොෆ්ට් ගතිය, වගේ හිතේ කරුණාවන්ත ගතිය, වගේ ඇතුළේ ඉන්න ක්වොලිටි මිනිස්සයා, ඒ මිනිස්සයව නැති කරගන්න එපා. මේක තමයි අමාරුම දේ. ජීවිතේ ගොඩක් රිද්දපු මිනිස්සෙක් තවමත් හොඳ හිතක් තියාගෙන ඉන්න එක තමයි කරන්න අමාරුම දේ. හැබැයි මතක තියාගන්න ඔයාට ඒ හොඳ හිත තියෙනවා. රැවටීම් දැකපු කෙනෙක්, රැවටීම් දැක රැවටීම් වලට මුහුණ දීලා රැවටිලා හදවත කෑලි කෑලි වලට කඩාගත්ත මිනිස්සෙක් තවමත් තව මිනිස්සෙක්ව විශ්වාස කරන්න දන්නවා කියන එක සුපිරිම ක්වොලිටි එකක්. වෙන්වීම දැකපු කෙනෙක්, තමන් වෙන්වීම වලට මුහුණ දීපු කෙනෙක් තවමත් ආදරය කරන්න දන්නවා කියන්නේ ඒක තමයි ශක්තිය. ගලක් වෙන එක නෙවෙයි, රිදෙන්න පුළුවන් හිතක් තියාගෙනත් කැඩිලා නොයාගෙන සමසේ දරාගෙන ඉන්න එක තමයි ශක්තිය කියන්නේ. හරියට ඒක දොස්තෝයේව්ස්කිගේ කතාවල වගේ මනුස්ස හිත අඳුර එක්කත්
එළිය එක්කත් ජීවත් වෙන තැනක්. අපි හැමෝම ඇතුලේ බය තියෙනවා, දුක තියෙනවා, පරණ තුවාල තියෙනවා. ඒවා නැති කරලා ශක්තිමත් වෙන්න ඕනි නෑ. ඒවත් අරගෙන ඉස්සරහට යන්නයි අපි ඉගෙන ගන්න ඕනි. අද ඔයාට මහන්සි නම් ටිකක් නවතින්න. මහමේරුවක් වගේ වෙනවා කියන්නේ හැමදාම දුවන එක නෙවෙයි, රැල්ලට දුවන එක නෙවෙයි. මහමේරුව කියන කන්දත් නිහඬ වෙන්නවා. ඔයත් ටිකක් නිහඬ වෙන්න. නිදා ගන්න. තේ එකක් බොන්න. වැස්ස බලන්න. අඬන්න ඕනේ නම් අඬන්න. ඊට පස්සේ හිමීට නැගිටින්න. මතක තියාගන්න ඔයා පහු කරපු හැම අමාරු දවසක්ම ඔයා ඇතුලේ තවත් පුංචි ශක්තියක් ඉතුරු කරලා ගියා. එදා මේක නම් මට දරා ගන්න අමාරුයි. මේක මගේ ජීවිතේ අමාරුම දවස්. අයියෝ මට මේකට කොහොම මූණ දෙන්නද කියලා හිතපු දේවල් අද ඔයා පහු කරලා ඉස්සරහට ඇවිල්ලා. එහෙනම් අද තියෙන කුණාටුවත් දවසක පහු වෙලා යාවි. ඒ නිසා ජීවිතේ කුණාටු නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවට වඩා කුණාටු ඇතුලේ දරා ගන්න පුළුවන් වෙන්න කියලා හිතක් හදාගන්න. මිනිස්සු හැමදාම ඉන්න කියලා බලාපොරොත්තු වෙනවට වඩා තනියමත් හිටගෙන ඉන්න පුළුවන් කියලා ශක්තිමත් හිතක් හදාගන්න. ජීවිතේ හැමදාම වට සාධාරණය වෙයි කියලා බලාගෙන ඉන්නවට වඩා අසාධාරණ දවසකත් වගේ හොඳකම නැති නොකරගෙන ඉන්න. මහමේරුව වගේ වෙන්න. උසින්ද නෙවෙයි දරාගෙන හිටපු කුණාටු හින්දා. නිහඬ වෙන්න දුර්වල නිසා නෙවෙයි. හැම සටනක්ම සටන් කරන්න ඕන නැති බව දන්න හින්දා. ටිකක් මෘදු වෙන්න, කරුණාවන්ත වෙන්න, සොෆ්ට් වෙන්න. වට රිදුනේ නැති නිසා නෙවෙයි. වට රිදෙන්නේ නැති නිසාත් නෙවෙයි. රිදුනත් තවත් කෙනෙක්ට රිද්දන්න හිත හදාගත්තේ නැති හින්දා. දවසක වාගේ ජීවිතයේ වසන්තය ආයෙමත් ඒවි. අලුත් මල් පිපෙයි, අලුත් මිනිස්සු වෙයි, අලුත් හිනාවල් එයි. එදාට පහු කරපු ශීත කාලය දිහා හැරිලා බලද්දි වාට තේරෙයි ඒ සීතල ඔයව මරලා නෑ. ඒක තමයි වගේ මුල් තවත් ගැඹුරට යවුවේ කියලා. ඉතින් හිත ගලක් කරගන්න එපා. හිත ආදරණීයවම තියාගන්න. හැබැයි ඒ ආදරණීය හිත ඇතුලේ මහමේරුවක් හදාගන්න. කුණාටු වෙයි, කුණාටු යයි, වා හිටගෙන ඉන්න. ඉතින් අදට කතාව ඉවරයි. ඉතින් තවත් මේ වගේ කතාවක් අරගෙන එන්නම්. එතකන් එකම එක වචනයක් කියන්නම්. ආදරෙයි.